संद कुमारी संद कुमरिया ඔබ සඳවත මායාවක් වීදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ संद कुमरिया ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ හෙලා ඔබ අද සිත ළඟ දැවටේදෝ ලේකිරි සුවඳට මද නල දෙමින් හමායාදෝ ලේකිරි සුවඳට මද නල දෙමින් हमायादो संद कुमरिया ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සව්වක සිතුවිලි හද තුරුලට ඒදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට උදා වේදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට වේදෝ संद कुमरिया ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ संद कुमारी මට දුර්ගව මගේ වලව්වට එක්කගෙන යන්න ඕන. මට අයිති හැම දෙයක්ම දුර්ගට ලබලා දෙන්න ඕන. සිරිසේන දන්නවනේ ඩග්ලස් අයියාගේ හැටි. මොකද පුංචි ආයි මන්න දන්නේ. ඩග්ලස් හාමෝ පුංචි ආමුට පරම්පරාවෙන් හම්බ වෙන තියෙන දේවල් ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ කොයි වෙලාවෙ කියලා ගන්නතෝ කියලා. ඔය ඩග්ලස් හාමෝ වෙනස් වුණා කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ පුංචි ආමෝ. මං හිතන්නේ ආපහු වතාවක් පුංචි ආමෝ රැවටුණා. ඒ කිව්වේ ඩග්ලස් හාමෝ පුංචි ආමුට හොඳ මුණ පෙන්නලා සාවිත්‍රි නෝනවයි දුර්ගවයි මරන්න කවුරු හරි මිනිහෙක් යවුවා වෙන්න බැරිද?
බලමු සිරිසේන. දාදක්කේ අපි යන්නේ මේ කාර් එකේ. අපිත් යනවා ඒ පැත්තට. නගින්න. අපි ගිහින් ගෙදරටම බස්සන්නම් සුවදක්කේ. අනේ මේ ගිරා මගේ මුකුත් අහගන්නේ නැතුව උඹ යන තැනක ඵලයන්. ආත්මගේ අම්මට ගොඩක් කේන්ති ගිහිල්ලානේ. හා? දැන් ඉතින් අපි දන්නේ කියන මිනිස්සුනේ ආන්ටි. නගින්න. මේ ජන දේවාලක යනවද? ඔය අනම් මනම් හිතේ තියාගෙන එහි නාවට කමක් නැහැ. දෙයන්න එපා මෙතන උනේ. මම උඹට මුලින්ම කිව්වනේ බං. දැන්වත් හිතාගෙන ඉන්න පළවෙනි වෙඩිමුරියපත් වුණා කියලා. මහත්තයා යන් මේවා කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. යන් සුදත්තක් ළඟට. අනේ මේ ඔබ මේ මිනිහ කියන දේවල් අල්ලලා ඔබ නම්බු නැති කරගන්න එපා බං. මොකද මල්ලි මෙහාට ආවේ? මං ආවේ අයියගෙන් කාරණා දෙක තුනක් දැනගන්න. කියන්න දෙයක් ඉක්මනට කියන්න. මමත් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ? කොහෙද යන එකෙක් මගේ උන්ට තර්ජනය කළා. ඔයාගේ ප්‍රශ්නත් මගේ ඔළුවට වැටලා තියෙන්නේ. ඔයාට සාවිත්‍රිය බදින්න දෙන්න එපයි කියලා කවුද මිනිහෙක් මට තර්ජනය කළා. මොකද විශ්වාස නැහැ වගේ මගේ දිහා බලන් ඉන්නේ. මම කියන්නේ බොරුයි කියලා හිතන්නේ. මටත් මේක ලොකු ප්‍රශ්නයක් අයියේ. සාවිත්‍රි කියනවා කවුද ඇවිල්ලා යාව මරන්න හැදුවලු. මාව මැරි කරන්න එපා කියලා. මං හිතුවේ අයියා කවුරු හරි ලව්වා ඒක කෙරෙව්වා කියලා. මල්ලිට පිස්සුද? මම මොකද්ද මල්ලිට ඊයේ කිව්වේ? මල්ලිගේ කැමැත්තට ඉඩ දුන්නා. එහෙව් එකේ මල්ලියයි මන් දිහා හොම් බලන්නේ. මම මල්ලිගේ ආදරේ තේරුම් ගත්තා. මොනවද ගොන්නේ? මාට දෙන්න ඔරෙන්ජ් ජූස්. පෙට. අස පිට ගේන ඔරෙන්ජ් ජූස් දෙකක්. මචං මේනක එහෙම් මෙහෙන් වංගු වැඩක් නැහැ. ඔබ මට ඇත්තටම කියපන් ඔබ ආත්ම ගැන හිනමවනවද කියලා. ඇත්තටම කිව්වොත් ඔව් බා. ඒක හරි අහිංසක කෙල්ලක්. ඒ වගේ අහිංසක කෙල්ලෙක්ව රවට්ටන එක මහා පව් වැඩක් බා. මම ඒකිට කැමතියි. එහෙමද? එහෙනම් ගණන් අප්පච්චිට කෝල්ල. ඒ මොකද? මචං මේ අහිංසක ගමේ කෙල්ලොම රවට්ටන්න බෑ බං. ඔබ ඒ කෙල්ලට ඇත්තට ආදරය කරනවා නම් ඔබ ඒ කෙල්ලව මැරී කරනවා නම් මම ඔබට එකෙම සපෝට් එකක් දෙනවා. නැත්තම් මම යනවා යන්න. මං උඹට කිව්වනේ. හා? මං ඒකට ඇත්තටම ආදරේ. හැබැයි මට ඕනේ ඒක මගේම කරගන්න. ඔබ ඒකට මට උදව් කරන්න. එහෙමද? එන අපි අප්පච්චිගේ මේ මාම් අප්පච්චි මට ගමේ හිතගිය කෙල්ලෙක් ඉන්නවා. මං එයාට ආදරය කරන අප්පච්චිලගේ විරුද්ධත්වයක් නැද්ද කියලා. මොකද කල්පනා කරන්නේ? ඔබ අප්පච්චිගෙන් අහපන්. ඒ මිනිස්සු අකමැති වෙන එකක් නෑ බං. එහෙනම් මම අප්පච්චිට කෝල් කරන්නද? ගණන් කොල්ල.
ඔය තර්ජනය කරපු මිනිහා කවුද කියලා ඉක්මනට හොයාගන්න ඕනේ මල්ලි. සමහර විට ඔය මිනිස්සයා සාවිත්‍රිගේ වෙන සම්බන්ධකමක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. සාවිත්‍රිව මට විශ්වාසයි. එයා දීපු පොරොන්දු එහෙමම රකින්නවා. පොඩ්ඩක් ඉන්න මල්ලි. පුතා කතා කරනවා. හෙලෝ පුතා. මොකද වෙලා තියෙන්නේ? මේ වැදගත් දෙයකට අප්පච්චිගෙන් අවසරයක් ගන්න කතා කරේ. මොකද්ද පුතා? අප්පච්චි මේ ගමේ ඉන්නවා මේ ආත්ම කියලා ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ මම ඒ කෙල්ලට කැමතියි. මම මේ අප්පච්චිගෙන් කෝල් කරලා ඇහුවේ මේ අප්පච්චි කමක් නැද්ද මං ඒ කෙල්ලව මැරි කරන්න ආශ්‍රය කරාට? කමක් නෑ පුතා. පුතාට දැනනවා නම් ඒ ළමයා හොඳයි කියලා පුතා කැමති දෙයක් කරන්න. මම මොකටද පුතාගේ කැමැත්තට විරුද්ධ වෙන්නේ? thank you අප්පච්චි. හොඳයි පුතා. එහෙනම් මං තියන්න. හරි අප්පච්චි. බලන්න මල්ලි මේනක පුතාගේ හිතත් ගෑනු ළමයකට ඇදිලා ගිහිල්ලා. මම කැමැත්ත දුන්නා. මල්ලි අහගෙන ඉන්න ඇතිද? මම මොකටද ඒගොල්ලන්ගේ කැමැත්තට විරුද්ධ වෙන්නේ? සිරිසේන. තමස පිටස්තරෙක් වගේ පැත්තට වෙලා ඉන්නේ. ඒක පොඩ්ඩ ආශ්‍රය කරන්න. මට ආරංචි කසාද බැඳලා දරුමල්ලු එහෙම ඉන්නවයි කියලා. ඔව් ඩග්ලස් මට දැන් දුවෙක් ඉන්නවා. පුංචි යාම එන්න කියපු හන්දා ආපහු ආවා. බොහොම හොඳයි. හොඳයි. එහෙනම් ගිහින් එන්න. අනේ විමුක්ති මාත්‍යා ගැරඩි මරලා පව් සිද්ධ කරගන්න එපා. ගැරඩිය නෙත්තු කපටි නරියෙක්. තෝ මොකටද අර පිට ගමෙන් ආපෙම ආත්මය ගෙදර අරන් ගියේ? දෙයියෝ ඕකටද මට ගැව්වේ. ඕකට ගහන්න දෙයක්ද? අනේ දෙයියනේ. අනේ මම අතරින්න. අනේ කෙමපල. අනේ දෙයියෝ අතරින්න මම කියන්න. ඒ මහත්තුරු ඇව්වා සිරිසේන අයියලාගේ ගේ කොයිද කියලා. ඉතින් මම ගිහින් බැස්සුවා. එච්චරයි. මොකටද එකන් ගියද? මේ මහත්තුරු සිරිසේන අයියගේ යාළුවා වගේක් නෝ. තොර ආත්ම බලන්නේ මේකන් ගියේ. ආත්මගේ මොනම බලන්නද? මොන පල්නෝ පර. අයියෝ ගාන්නිවා. අනේ ගාන්නිවා. අනේ ගාන්නිවා. අයියෝ අම්මා අයියෝ අනේ අයියෝ අනේ මොනවද මේ මනුස්සයාට ගහන්නේ? මත මේ මේක අපේ ගම. අපේ ගමේ දේවල් අපි බලාගන්න මේ. මාත්‍යලා ඒවට අත් දාන්න එපා. මේ අයියේ පොඩ්ඩක් මේක අහන්න. මේ ගම තමයි. හැබැයි මේ ගමේ පරම්පරාවල් කුල ගෝත්‍ර ඒවා වෙනස් කර මේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. අපිට මනුස්සකම වැඩ කරනවා. මේ මහත්තුරුන්ට තේරෙන දෙයක් මේකට තේරෙන්නේ නැහැ මහත්තයෝ. මම බලාගන්න.
මොකද? ඕක මහ නතරාරිය මහත්තයා. ඕකගේ හිතේ ආත්ම ගැන අදහසක් තියෙනවා. ඒකයි මේ. ඔව්. අනිත් එක ඔය වගේ බුද්ධිමත් මහත්තුරුන්ට ආත්ම ගැලපුණාට මේ වගේ නතරාරියට ආත්ම ගැලපෙනවද? ජය්යා දැන් සුදාන්න. මම දන්නවනේ මහත්තුරුන්ගේ හැටි. ඕක නතරානිය. වැදගත් මහත්තුරුන්ට එක්ක වාහනයක ගියත් ඇති අම්මපා. අපි මේකට ඉක්මන් විසඳුමක් ගමු. මොකද ඉන්න බරසාගත්තවද? බාප්පත් එක්ක මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. මොකද? දුර්ගගේ අම්මටයි ඈතකට යන්න සිද්ධ වෙලා තියෙනවා. බාප්පේ අපිට බැරි වේද දෙන්නවා මේ නතර කරගන්න. ඒකට පුතේ මගේ විරුද්ධත්වයක් නැහැ. ඔයාට අවශ්‍ය ඕන දෙයකට මම උදව් කරනවා. නේද මනුෂ්‍ය? ඔව්. හැබැයි ඉතින් අපිට බෑ ඒ අයට මෙහි නතර වෙන්න කියලා බල කරන්න. ඒ අය නතර කරගන්න එක ඔයාගේ වැඩක්. දැන් මොකද්ද මේ හදිස්සියේ මේගොල්ලන්ට ඇති වෙච්ච ප්‍රශ්නේ? ඇයි අපිට ඔයා මේ ගැන කියන්නේ නැත්තේ? ඒගොල්ලන්ට කාගෙන්ද මරණ තර්ජනයක්. මොකක්? මරණ තරජනේ? කාගෙන්ද? දන්නේ කවුද එයාට මරණ තර්ජනය කරන්නේ? සැකයක් තියෙන්නේ ඩග්ලස් දූල්වල කියන පුද්ගලයා ගැන විතරයි. කවුද පුතා ඔය ඩග්ලස් දූල්වල කියන්නේ? දුර්ගගේ තාත්තගේ අයියා. එහෙනම් අපිට ඒ ගැන ටික හිතන්න වෙනවා. බාප්පා දන්නවද මේ පුද්ගලයා ගැන? මම ටිකක් විතර දන්නවා. සඳ කුමාරී